Hi, welcome කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ first YouTube blog එකත් එක්ක. අද යනවා කොරියන් කඩේ. අපි අද යන්න හදන්නේ රාමෙන් කන්න. ඉතින් මේක තියෙන්නේ බණ්ඩාරවෙල CIB එකේ චුට්ටක් පාස් කරගෙන යනකොට third floor එකේ තමයි මේක තියෙන්නේ. අපි ගියේ සතිය දවසක උදේ වරුවක හින්දා ගොඩක් සෙනග හිටියේ නැහැ. ඉතින් ඔයාලට මෙතනට ගියාම අපි කැමති නූඩල්ස් එක අපිට තෝරලා එයාලට දුන්නාම එයාලා ඒක බිල් කරලා අපිට ගෙනත් දෙනවා අපිට ඕනි කරන දේවලුත් එක්ක. ඔයාලට ඕන නම් මෙතනදී තව සොසේජස් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන ඇඩ් කරගන්න. ඒ දේවල් ඇඩ් කරගෙන එයාලා කියන විදිහට ඔයාලා මේක හදාගන්න තමයි තියෙන්නේ. මම තෝරගත්තේ චීස් ෆ්ලේවර් එකක්. 640 ඉඳලා ඔයාලට මෙතන රාමෙන් කන්න පුළුවන්. ඉතින් අපිට කරන්න තියෙන්නේ නූඩල්ස් එක කඩලා දාලා ඊට පස්සේ මම ගත්තේ චීස් එක හින්දා චීස් පැකට් එකක් තිබ්බා ඒකේ ඒකත් කඩලා දාලා මේකේ අර ටයිම් එකක් යනවා ඒක 0 වෙනකන් ඉඳලා අපිට පුළුවන් ඊටු පැකට් එකක් දාගන්න. ඊට පස්සේ කලවම් කරලා අපිට කන්නයි තියෙන්නේ. මම ගත්ත රාමෙන් එක නම් ඇත්තටම ගොඩක් රහයි. අනිත් නංගි ගත්ත එක නම් චුට්ටක් සැරයි. ඔයාලට රාමෙන් එකක් තෝරගන්න තේරෙන්නේ නැත්නම් එතන ඉන්න දෙන්නගෙන් අහලා එයාලත් පොඩ්ඩක් සපෝට් කරනවා. ඒ හින්දා ඔයාලට ඔයාලගෙනුත් අහලා රාමෙන් එකක් තෝරගන්න පුළුවන්. රාමෙන් එකට අමතරව ඔයාලට මෙතනදී කැමති බෙවරේජ් එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඔන්න දැන් තමයි මගේ රාමෙන් එකේ අනිත් පැකට් එක ඇඩ් කරන වෙලාව. ඉතින් හරි ෂොක් අත්දැකීමක්. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. කොරියාවෙම යන්න ඕනේ නැහැ රාමෙන් කන්න. බණ්ඩාරවලට කෙනෙක් නම් බණ්ඩාරට යන්න පුළුවන්. එහෙම නැත්නම් වැලිමඩත් මෙයාලගේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ හින්දා වැලිමඩවට කෙනෙක් නම් ඔයාලට පුළුවන් වැලිමඩ එකට යන්න. මේ තියෙන්නේ මං ගත්ත චීස් රාමෙන් එක. මේ තියෙන්නේ නංගි ගත්ත එක. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි දෙන්නගේ රාමෙන් දෙක හැදුනේ. චොප්ස්ටික් දෙකෙන් කන්න බැයි නම් ඔයාලට ගැරපුවකුත් හම්බ වෙනවා. ඒකෙන් කන්න පුළුවන්. හැබැයි ඔයාලා වෙනසකටත් එක්ක චොප්ස්ටික් දෙකිනුත් කන්න පොඩ්ඩක් try කරන්න. ඔයාලා මෙතනට ගියොත් ඔයාලට පුළුවන් කොරියාවේ ඇඳුම් ඇඳලා ෆොටෝස් ගන්න. එහෙනම් ළමයි අදට vlog එක ඉවරයි. මතක ඇතුව subscribe කරලා like එකක් දාලා comment එකක් දාගෙන යන්න. Bye bye.